හායි යාළුවනේ කොහොමද? ඔන්න අද අපි අරගෙන ආවේ අපේ විශේෂ යාළුවෙක් අපි කමෙන්ට් එකක් දාලා තිබ්බා මෙන්න මේ කෑම එක ගේන්න කියලා. එයා බලනවා නම් මේක මතක් වෙන ඇති මොකද්ද මේ කමෙන්ට් එක කියලා. ඒක ඔයාලට උඩ පෙයි. අපෙන් එයා ඉල්ලලා තිබ්බා රතු කැකුළු බත්. රතු කැකුළුද මොනවද මන් දන්නේ. රතු බත් කොහොම හරි තිබ්බේ කැකුළු බත්. ඊට පස්සේ කොස් තම්බලා සැමන් ග්‍රේවි එක සැමන් ඊට පස්සේ පොල් සම්බෝල පපඩා. ඉතින් මේ කාලා බලන්න කියලා කිව්ව කොහොමද කියලා. ඉතින් අපි ඒක වීඩියෝ එකට අද ගෙනාවා. අපි බලමු කාලා. කැම ටික නම් ඉතින් මම්ම තමයි සුපුරුදු විදිහට හදාගත්තේ. මේකේ සැමන් හොදි තියලා ග්‍රේවි එක තියලා සැමන් එක හැදුවා. ඊට පස්සේ රතු බතුත් තියුවා. ඉතින් යාළුවනේ කොස් හදනකොට එක එක පැති වලට එක එක ක්‍රම තියෙනවා. කොස් හදනකොට කොස් තම්බනකොට මං කියන්නේ ගොඩක් අය දැන් අපි ඉන්න පැත්තේ නම් ඇත්තටම මං ගොඩක් දැකලා තියෙන්නේ මේ විදිහට තමයි මේ කොස් නිකන් තම්බලා ලුණු කහ දාලා ඒක නිකන් තම්බලා ගන්නවා. ඒ වුණාට මේ අපේ පැත්තේ ඇත්තටම නුවර පැත්තේ කොස් තම්බලා කොස් සැටත් එක්ක හොඳට තම්බලා ඒක මේ පොල් දාලා ලුණු රම්පේ කරපිංචා ඊට පස්සේ මොනවද කොච්චි වගේ දෙයක් ඒ වගේ දෙයක් දාලා නැත්නම් වේලපු මිරිස් තියෙන්නේ. එහෙම මිරිස් කරල් දෙකක් තුනක් ලුණු වතුර දාලා ඒක හොඳට ටෙම්පරාදු කරලා කොස් එකත් ඒකට දාලා අබ දානවා. විශේෂයෙන් අබ දාලා ඒක ටෙම්පරාදු කරලා ගන්නවා. මාරම රසක් කොස් ආයේ මේ සම්බෝල එහෙම වෙනම දෙයක් ඕනේ ඒක කන්න. ඒක මාරම රසක් තියෙන. ඉතින් එක එක පැතිවල එක එක විදිහ නේද. ඉතින් දැන් අද අපි හදාගත්තේ මේ විදිහට. අපේ යාළුවා බලාපොරොත්තු වෙන්නේ මොන විදිහටද දන්නේ නැහැ. මේ විදිහට තමයි ඔන්න හැදුවේ. අපි කාලා බලමු කියලා දිලෙනවා. මට ඉස්සරම කොස් කෑල්ලක් කන්න හිතෙනවා මේ සැමනුයි සම්බොලයි එක්ක. ඇත්තටම පට්ට රසයි. ඉතින් කොස් කියන්නේ මොන දේ වුණත් මොන දේ එක්ක වුණත් කන්න පුළුවන් කෑමක්. පට්ටම රසයි. ඇත්තටම ඒ කමෙන්ට් එක දාපු කෙනාට ගොඩක් ස්තුතියි. ඇත්තටම කියනවනම් මේක මාරම රසක් වෙනස් රසක් තියෙන්නේ. අපි ගොඩක් මේ විදිහට කොස් තම්බලා නිකන් මොන හරි පොල් සම්බෝලයක් ලුණු මිරිසක් එක්ක හරි කෑවට මේ විදිහට කන්නේ. ඇත්තටම මේ බලන අනිත් යාළුවෝ මේ විදිහට කාලා බලන්න. මාර රහක්. අපේ තාත්තලා ඇත්තටම එයාලා ඇත්තටම කරේ කුඹුරු වැඩ. දැන් ඇත්තටම තාත්තලා නැහැ. ඒ වුණාට එයාලා ඉස්සර කියනවා මට මතකයි. එයාලා ඉස්සර වැඩ කරනකොට අම්මලා කොස් හැලියක් තම්බලා දෙනවා. කොස් හැලියක් තම්බලා තියලා ලුණු මිරිස් ගුලියක් එක්ක වට ටික දාලා සාලේ දාලා තියනවලු ඔක්කොම ගෙදර එනකොට දවල්ට කන්න. ඉතින් තාත්තලා ඒ පුරුදු ඇත්තටම පුරුදු කියන්නේ ඒ පුරුදුණු විදිහට ගොඩක් ආස. ඇත්තටම අපිටත් කියන කොස් කාලා කොස් හැලියක් වුණත් කාලා එයාලගේ අම්මලා කියනවලු අඹ මුලක් පාගන්න කියලා. ඒ කියන්නේ අර අඹ
ඊට පස්සේ ඇම්බරැල්ලා වගේ ඇම්බුල් ජාතියක් මේ කොස්සෙක් යනනි ගොඩක් අර කොස් හැඳි ගාලා ඊට පස්සේ අම්බ වගේ දෙයක් පරිප්පු ඒ වගේ එකට යන කෑමනේ. ඉතින් අම්මලා කියනවලු කොස් හැලියක් කාලා අඹ මුලක් පා ගන්න කියලා. යාර මං හිතන්නේ ජීර්ණ ක්‍රියාවලිය පහසෙන් තමයි අඹ දෙයක් කන්නේ. නමුත් අර අඹ මුලක් පෑගුවොත් ඇති මේ අර හිතින් හදාගත්තු දෙයක් වෙන්නේ මං හිතන්නේ ඒක. ඉතින් එහෙම කියනවා. යාළුවනේ මේ දවස්වල නම් කොස් ගොඩක් තියෙනවා බහුලව. පාරවල් වලත් ගොඩක් විකුණන්න දාලා තියෙනවා. ඊට පස්සේ අවුරුද්දට ගෙදර ගියාට පස්සේ ගෙදර කොස් තිබුණා ගොඩක් ගස්වල ගොඩ වත්තේ ගස්වල ගොඩ කොස් පිළිලා තිබ්බා. ඔන්න මේ කෑම එක කනවා නම් මේ දවස්වල උඩම්ම ලාභයි. ලේසියෙන් කන්න පුළුවන්. ඉතින් යාළුවනේ කෑම එක නම් ගොඩක් රසයි. ඔයාලත් අනිවාර්යෙන්ම try කරලා බලන්න මේ කෑම එක. අපිට කමෙන්ට් එක දාපු යාළුවාට ගොඩක් ස්තුතියි. වගේම මේ වගේ රෙසිපි තව ඉස්සරහට තව දාන්න අපිට කාලා බලන්න. අපි ඒවා කාලා බලන්නම් ඉතින්. ඒ වගේම අනිත් යාළුවොත් මේ වගේ දේවල් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාලා ඉල්ලන්න. කමෙන්ට් එක දාලා ගොඩක් කල් ඇත්තටම මේක අර සාම්ප්‍රදායික කෑම වේලක්. ඒ වගේ ඉතින් ගොඩක් කෑම වර්ග තියෙනවා සෙට් වෙන. අපි කලින් කෑවා මතකද ඇඹුල් තියලුයි පොල් සම්බෝලයි පපඩමයි බිත්තරයි. ඇත්තට මේ කෑම එකත් ගොඩක් රසට තිබ්බා. මේකත් ඒ වගේම රසයි. මේකේ විශේෂය කියන්නේ මේ කොසුයි සැමනුයි එතන සම්බෝලේ මාරම රසක් තියෙනවා. ඔයාලා කාලා බලන්න. ඇත්තට මේක තේරෙයි මං කියනකට වැඩිය. ඔයාලා කාලා බලන්න ඒක. ඉතින් මම මේ දේ කනකම් ඔයාලා ඒක හදන්නේ කොහොමද කියලා try හිතලා බලන්න. මම දැන් ඉතින් ගිහිල්ලා එන්න. අපේ වීඩියෝ වලට ගොඩක් කට්ටිය එකතු වෙලා තියෙනවා. subscribers වැඩි වෙලා තියෙනවා. ඉතින් එයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම තව කෙනෙක්ට බලන්න මේක share කරන්න, comment කරන්න. එතකොට තමයි අපේ channel එක තව ටිකක් up වෙලා එන්නේ. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා එන්න.